අයිබෝවන් කුමාර රත්නායක. ඉතින් ඔන්න කරන්නේ මොකද කරන්න මේ වෙලාවේ? ගෙදර ඉන්නේ හරි. ඉතින් ඔන්න රුපියල් 5000ක මුදලක් ඔන්නවට චෑට් ගහන්නේ කරගන්න පුළුවන් මේ වෙලාවේ. ළඟ පාත රේඩියෝ එකක් එහෙම තියනවද සද්දෙට ඇහෙන මේ වෙලාවේ? නෑ නේද? හරි කමක් නෑ රත්නායක. ඉතින් රත්නායක අපිට චුට්ටක් ඔයාගෙන පොඩි විස්තරයක් කරන්නකෝ රත්නායක. කොහෙද මොකද කරන්න මේ දවස්වල? මේ දවස්වල පොඩි වැඩ කරනවා. හරි. ඉතින් රත්නායක කොහෙද ගෙවල්? හරි අනුරාධපුරේ. ඉතින් ඔන්න රත්නායක තමයි ඔන්න සම්බන්ධ වෙලා ඉන්නේ ඔන්න අපිත් එක්ක. ඉතින් රත්නායක කවුද ඉන්නේ වෙන පවුලේ? පවුලේ මගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. හරි. හරි. ඉතින් ඔහොම තමයි නේද? ඉතින් රත්නායක ගොඩක් දුරට විනෝදෙන් ඉන්න ආස කෙනෙක්ද? ඔව්. අනිවාර්යෙන්මනේ hina වෙලා විනෝදෙන් අපි ඉන්න ඕන නේද රත්නායක? හරි. ඉතින් රත්නායක මං අහුවොත් එහෙම සාමාන්‍යයෙන් විනෝදෙන් ඉන්න වෙලාවට දැන් අපි සින්දු එහෙමත් අහනවනේ නේ? හරි. වැඩිපුරම ආස කරන ගායන ශිල්පියා හෝ ශිල්පිනිය කවුද? සාමාන්‍යයෙන් වික්ටර් රත්නායක පැරණි සංගීතය තමයි මම කියන්නේ. පැරණි සංගීතයට ප්‍රිය කරන රත්නායක තමයි ඉතින් ඔන්න සම්බන්ධ වෙලා ඉන්නේ අපිත් එක්ක. ඉතින් වික්ටර් රත්නායක අපේ ආදරණීය කලා ශූරීන්ගේ ආසම කරන ගීතය මොකක්ද රත්නායක ඔයා? මොකද රත්නායක? හරි තොටුපළ අයිනේ නේ. හරි ඉතින් ඔන්න චූටි අභියෝගයක් තියෙනවාට ඔන්න රුපියල් 5000ක මුදලක් ඔන්න චෑට් ගහන්නේ කරගන්න පුළුවන් රත්නායකට. ඉතින් ආසම කරන ගීතේ චූටි කොටසක් ගායනා කරමු. ඒක තොටුපළ අයිනේ ගීතය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ගීතයක් වෙන්න පුළුවන් රත්නායක. ඔන්න අභියෝගය ඔයාට අපි දෙන්න. කවුද අතේ රත්නායක උන්න පද පේලි එකක් ගායනා කරානේ. අමතකුණාද සින්දුව නැත්තම් ළඟපාත මේ වෙලාව ඉන්න තැනත් එක්ක චුට්ට ගීතය ගායනා කරන්න අමාරුද? හරි හරි. හරි කමක් නෑ රත්නායක. එහෙනම් ඔන්න අපි ඔයාව අපි ජයග්‍රාහකයෙක් විදිහට තෝර ගන්න පානේ. ඉතින් ඔන්න ගීතයක පද කොටසක් ගායනා කර කමක් නෑ. රත්නායක එහෙනම් ඔන්න ඔයාට තවත් දුරකථන ඇමතුමක් එයි මේ ඇමතුමෙන් පස්සේ. ඉතින් හරි එහෙනම් ඔන්න රත්නායකේ වැඩ කටයුතු අපි සර්වප්‍රකාරී සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රත්නායක ජය වේවා ඔයාට.